මේ තියෙන්නේ අපි අද කතා කරන්න යන වැනිලා. අපි අද කතා කරලා බලමු වැනිලා කියන්නේ මොනවද කියලා පොඩි විස්තරයක්. මේක වගා කරන කෙනත් එක්කම. බලන්න මේ වියතකටත් වැඩියෙන් තියෙනවා. එන එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක විස්තර ටිකක් කෙටියෙන් අපි කතා කරමු. හරි අපිත් එක්ක අද එකතු වෙලා තියෙන්නේ ඔය කට්ටිය වැනිලා වගාවක් ගැන කතා කරන්න. අපිත් එක්ක ඉන්නවා ගොවි මහත්තයෙක්. අපි යාගෙන් විස්තර ටික අහලා දැනගමු. කරුණාතිලක මහත්මයා මුලින්ම වාගේ නම කියන්න. එම්.ජී. කරුණාතිලක. ඔබතුමා මේ වෙනකොට කොච්චර කාලයක් වැනිලා වගාවත් එක්ක එකතු වෙලා ඉන්නවද කියලා කියන්නකෝ. අවුරුදු 5ක් විතර. එතකොට මේ වැනිලා වගාවේ අපි දන්නවා වගාව විකුණ ගන්න විදිහක් නැහැ කියලා. ඔබතුමාට ඒ ගැටලුව ආවේ නැද්ද? ඒ ගැටලුව තියෙනවා. ඒකට මොකද කරන්නේ? ඒකට විසඳුමක් නැහැ. ඒ කියන්නේ දැනට වගාව කරන අස්වැන්න විකුණ ගන්න විදිහක් නැද්ද? විකුණ ගන්න පුළුවන් මේ කඩවල වලට තමයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ හොඳ මිලක් හම්බෙන්නේ නැද්ද? හොඳ මිලක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ පදම් කරන ඒවා ගැන එහෙම ඇත්තටම ඔබතුමා දැනුවත් නැද්ද නැත්නම් අමු කරල් විදිහට විකුණන්නේ? අමු කරල්. ඒක ඉතින් පාඩුයිනේ ගොඩක්. පාඩුයි තමයි. සාමාන්‍යයෙන් අමු කරල් කිලෝ එකක් කීයක් විතරනවද? 2500ක් විතර එනවා. හරි. එහෙනම් අපි අද කතා කරමු ඒ ගැන. වැනිලා කියන්නේ හොඳ කුළුබඩු ලෝකේ රජ්ජුරුව. සාමාන්‍යයෙන් කිලෝ එක ලක්ෂ 1.80ක් විතර වෙනවා කියලානේ කියන්නේ. අපි අද බලමු ඇයි මේකට මොකද වෙලා තියෙන්නේ. එතකොට වැනිලා වගාවට සීතල ඕනිද, රස්නේ ඕනිද, මොන වගේ පරිසරයකද හරියන්නේ? ඒ වගේ දේවල් ටික අද කතා කරමු. හරි. කරුණාතිලක මහත්මයා. ඔබතුමා පදම් කිරීම ගැන දන්නවද? පදම් කිරීම ගැන සාමාන්‍යයෙන් දන්නවා. එතකොට ඒ පිළිබඳ දන්නවා නම් ඇයි ඔබතුමා ඒ වගේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? අමු කරල් විකුණන්න හිතන්නේ ඇයි? ඒකට ගොඩක් එපා කරල් සාමාන්‍යයෙන් තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා වගාවක් විදිහට කරනවා නම් කොච්චර විතර ප්‍රමාණයක්ද වගා කරලා තියෙන්නේ? බෙල් 25ක් විතර වගේනේ. ඔව් අතර එහා පැත්තෙන් අපිට පේනවා වැනිලා කරලක්. මේ ඔබතුමා වගා කරපුවානේ. හොඳට තියෙනවානේ. හරි අපි ඒ ටික පස්සේ බලමු. මේ හැදිලා තියෙන වැනිලා කරල් ටිකට කොච්චර කාලයක් විතර වෙනවද? මාස 4ක් විතර වෙනවා. මාස 4ක් වගේ. ඒතර ඔබතුමා මේවා කරල් පරාගණය කරේ කවුරුහරි ගෙන්නලාද නැත්නම් ඔබතුමාමද කරේ? අම්මයි කරේ. පොඩ්ඩක් ඒ ක්‍රියාවලිය අපිට කෙටියෙන් පොඩ්ඩක් කියන්නකෝ. වෙලාව උදේ පාන්දර 6:00 ඉඳන් 11 විතර වෙනකම් පුළුවන්. මල් පිපිලා මේ පළලා පරාගණය කරන්න ඕනේ. එතකොට තමයි හරියන්නේ. සාමාන්‍ය මල් එක ඉත්තක කීයක් විතර තියන්න ඕනිද? මල් කරල් 7ක් විතර හදන්න ඕනේ. මල්. ඒ කියන්නේ ඊටු ටික අපි ගලවලා අයින් කරලා දානවා. ඊටු ටික අයින් කරනවා. ඒ කියන්නේ හොඳ ගුණාත්මක කරල් ටිකක් ගන්න. ඔතන අපිට එහා පැත්තෙන් පේන්නේ මේ වගේ හදපු කරල්ද? ඔව්. මේකේ 3ක් වගේ තියෙනවා. වියදකට වඩා අධිකයිනේ. අඩියෙන් හදන කරල් ලොකුයි. මෙතන මොකෝ මේ ඉත්ත ටිකක් පොඩි කරලුත් තියෙනවා. ඒ කරල් නමත කළාද? ඒ කරල් නමත කළා. හරි අපිට එහෙනම් මේකේ පැලයක් හදන හැටිත් පොඩ්ඩක් කියා දෙන්න පුළුවන්ද? යන්නේ දැන් වැනිලා මෙලක් කපා ගන්නද. අපි කොහොමද හොඳ වැනිලා වැල් කෑල්ලක් තෝරගන්නේ? සාමාන්‍යයෙන් නරලා නැතුව වගේ. හොඳ එකක්. කොච්චර දිග වෙන්න ඕනිද? අඩියක් වගේ තිබ්බත් ඇති. කපාගමු බලන්න කෑලි දෙකක්. ඒ නරඹන කට්ටියට පෙන්නන්න. මොනවා හරි දිලීරනාශකයක් ගන්න ඕනිද? කොහෙද මම තියාගන්න. තව එක කෑල්ලක් අපි කපාගමු. නාරේ දෙකක් කපලා තියෙනවා. ආය හැබැයි දෙකක් කපලා තියෙනවා. අපි තව එකක් කපාගමු. මේ එකක් කපාගත්තා අපි. ඊට එක කෑල්ලක් ඉක්මනින් කපාගමු. මෙතන තියෙනවා මේ කෑල්ලක් තියෙනවා. මේක කපගන්න. ආයෙ කපලා ගන්න. දෙන්න එකක් දෙන්න. වැලිවල් කෑලි දෙකයි. හරි අපි එහෙනම් මේක පැල කරගන්නේ කොහොමද කියලා බලමු. ඒතර මේකෙන් තමයි අපි වැනිලා වැලක් අලුතෙන් හදාගන්නේ නේ. ඔව්. හරි අපි යමු එහෙනම්. අපිට ඔකට මොන වගේ දේවල් දෝනි වෙන්නේ? මේක පොල්ලෙල්ලක් ඕන. පොල් කෑලි ඕන. මෙතන එකතු කරලා තියෙනවා අපිට ඕන දේවල්. පොල්ලෙලි කෑලි 3යි, වැනිලා වැල් කෑලි 3යි, කෝටු 3යි. පොඩි පට්ට කෑලි 3යි. හරි.
බංකුවක් ගෙනල්ලා ඉඳගත්තා අපි බලමු. ඉස්සෙල්ලා කෝටු උල ගැහුවා. හා පොඩ අපිට කියා දෙන්න පොල්ලෙලි අමුයවද ගන්නෙ නැත්තම් පරණයවද කොහොමද? කොහොමත් එක. හ්ම්. මම හිර කරා. හිර කරලා ඉවරලා මේ කුණ්ඩිය එන පැත්ත උඩට තියනවා. කොහොමද හොයාගන්නේ ඒක? මේ උඩට මේ හ්ම්. ඒ කොහොම තියලා දිලීරනාශකයක් මොනවා හරි ගන්න ඕනිද? ඕන්න. ගෑවුත් හොඳ නැද්ද? මොනවා හරි රෙඩ් රෝග හැදෙනවද කොහොමද? ලෙඩ රෝග හැදින්නේ නැහැ. මම තියලා බැන්දා. දෙපළකින් විතර බඳින්න ඕන. දෙපළකින් වගේ. ඔකට පස් මාධ්‍යයක් මොනවා හරි දානවද නැත්තම්? ඕන්න මුලදලා යනවා. කෙහෙල් පට්ට පාවිච්චි කරන්නේ. ගැට දෙකක් දාගත්තා. කොච්චර කාලයක් ඇයිද මුල් ඇදලා පැලක් ඉන්න? මාසේ 4-5ක්. ඒ කියන්නේ ඔකට මොනවද වතුර දාන්න ඕනිද පස් දාන්න ඕනිද කොහොමද? මොකවත් නැහැ. මොකවත් දාන්නේ නැහැ. නෑ. කොහොමද තියනවා? ඔව්. කොහෙද මුල් අල්ලන්නේ එතකොට? පුල්ලෙල්ල. මේ පොල්ලෙල්ලට. මෙතනින් වගේ? මේ මුල් එනවා. මාස කීයක් යනවද? මාස 5ක් විතර. අපි බලමු තව එකක් හදාගන්න හැටි. ආයෙ පොල්ලෙල්ලක් ගත්තා. පුල්ලෙල්ලක් ගත්තා මේ මුල් ටික මුල තියෙන එක කොහොම නම කරා. අපිට ඔක පොළොවේ හිටව ගන්න බැරි වේද? පොළොත් ඒ කියන්නේ ඔය ඇයි ඔහොම පොල්ලෙල්ල හිටවන්නේ ඒක? මොකද්ද විශේෂත්වය? මේ කොණ්ඩිය අදින්න ඒක පොල්ලෙල්ල පිටින්ම ගත්තා ගිහින් හිටුවා. තිබ්බා. ඒ කියන්නේ ඔක මොන වගේ කලාපොල්ද හරියන්නේ? උඩ රටද පහත රටද සීතලද යාපනයේ පැත්තේ හරියනවද කොහොමද? ලංකාවේ ඕන තැනක වගා කරන්න පුළුවන්ද? සීතල හොඳයි. සීතල ඕනි. ඔව්. ඒ කියන්නේ මධ්‍යම කඳු කරේ පහත රට කලාපේ. ඔව්. මේකට හේවන ඕන. ඒ කියන්නේ නුවරඑළිය ආසන්නයේ වගේනේ. ඔව්. කෑගල්ල මතලේ. ඒතර අනුරාධපුර පැත්තේ වගේ හැදෙනවද? මාතර ගාල්ල පැත්තේ. ඒ පැත්තෙත් හැදීනේ. ඒ රස්නේ වැඩි ටිකක් මං හිතන්නේ. තත්ත්ව පරිසර පාලනය කරන්න පුළුවන් නම් හදන්න පුළුවන් වෙයි නේද? 175ක් හැවන කරන්න පුළුවන් නම් හැදී. 175ක්. ඒ සාමාන්‍ය මේ වගේ පැලයක් කීයක් විතර වෙනවද කඩේ? ඒක නම් දන්නේ නැහැ. රුපියල් 150ක් 200ක් වටිනවද නේද? අපි අද මේ වීඩියෝ එකකින් කතා කරන්නේ පොඩි විස්තරයක්. ඔයාලට ෆුල් වීඩියෝ එකක් මම ඉස්සරහට අරගෙන එන්නම්. ඒ හින්දා අද මේක බලලා පොඩි අදහසක් වැනිලා ගැන ගන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. එකක් තියන්න බලන්න මෙතනින්. පැල දෙකයි. ඒකත් සමගල දැන් මේ වීඩියෝ එකට හන්දා තුනක් හදාගත්තා. නැත්තම් ලාඩප් පහිටෝලා ලාඩප් හිටවන්න ඕනේ. ලාඩප් වලට බෙන්දනම් ඒත් හැරි. මෙන්න තියෙනවා ඔයාලට පෙන්වන්න වැනිලා කරල්. කරුණාතිලක මහත්තයාගේ වත්තේ. මේ එතන තියෙනවා හොඳ. වියදකට වඩා දිග වැනිලා කරල්. මේක නම් මම හිතන්නේ යවලා තියෙන්නේ මේ කරාඹු ගහද. ඔය උඩටම තියෙනවා. මේ උඩක් තියෙනවා. කොහොමයි තියෙන්නේ. කරුණාතිලක මහත්මයාගේම තේ කෑල්ලේ තියෙන ලස්සන වැනිලා ගහක්. මේකේ කරල් තියෙනවා අපිට පේන්න 3යි 6යි 9. මේ පොඩි කරල් දෙක හිතුමාට කඩන්න අමතක වෙලා. පේනවනේ. මේ දෙක ගොඩක් පොඩි. මේ දෙක එතනින් අයින් කරන්න තියෙන්නේ. මේකත් එක්ක කරල් 3ක් හොඳටම පොඩි. පේනව නේද ඔයාලට? මේ ඊටු කරල් ටික හොඳයි. මම හිතන්නේ මේක තාම පොඩි. මෙතන උඩත් එකක් තියෙනවා මේ. තේ කෑල්ලක ලාඩප්ප ගහක හැදිලා තියෙනවා. ඔය ඇත්තටම මේව පදම් කරන්න සාමාන්‍යයෙන් මාස 3ක විතර කාලයක් යනවලු. හරිද? ඒත් එක්කම ඉතින් පදම් කරලා විකුණන්නේ නැහැ කියලා එතුමා අපට කිව්වා. අපි බලමු එතුමාගේ තවත් වගාවක උඩක් තියෙනවා වෙලක්. මේ අපි ඒකත් එතන ළඟට ගිහිල්ලා බලමු. මෙන්න තියෙනවා තව වැනිලා ඉත්තක්.
ඒත් නම් හොඳට කලර් ටික තියෙනවා එකම ගානට වගේ. හොඳ ඉත්තක් එක. තව එකක් තියෙනවා මෙතන. චූටි කරලක් ඉතුරු වෙලා තියෙනවා. ඔන්නෝම තමයි ඉතින් වැනිලා වගාව දැනට කරගෙන යන්නේ. මේකත් ලාඩප් එකක් කියලා තියෙන්නේ. බලන්න පේනවනේ. මේත් අනිත් එක. වැනිලා මේ පේනවනේ පාතක් තියෙනවා. හොඳ වටිනාකමක් තියෙන භෝගයක්. කෘෂිකාර්මික වටිනාකමක්. හොඳ වෙළඳ පළාගයක්. මේවනම් ගොඩක් පොඩි මේ පාතේ නම් තියෙනවා. දැන් පොඩි මම හිතන්නේ හදලා ළඟදී හදලා තියෙන්නේ. මොම යන්ති මේ හැංගිලා තියෙනවා. එතන මේ. ඒක බලන්න නම් මේ සාමාන්‍ය හොඳ කලර් ටිකක් එතනක් තියෙනවා. මේක වැල මම ඔයාලට පෙන්නන්නේ අදහසක් ගන්න ඉතින් වෙරිලාගෙන. මේ අයි මෙතනත් එකක් තියෙනවා. අයි මෙතනත් එකක් තියෙනවා ඉත්තක්. මේක පොඩි ළඟදී හදලා දෙන්න කියලා කිව්වා. මේ තව එකක්. ඉතින් මේ තව එකක්. මෙතන අස්සේ තව එකක් තියෙනවා. ඊට මෙතන තව එකක් තියෙනවා. ඔන්න ඔය වගේ ටිකටම පැනිලා තියෙන්නේ.